මං ඉස්සර උනේ. ඕනේ මහයතා විජයනේ. මුගේ නම විජේද? දැන් මාරුනේ. ඉස්සරහට නෑ බා කියන්නේ. දැන් හරි. අර එතාට දෙන ආරක්ෂාව බලන්න. ගාඩ් එකක් දුන්නානේ. එතාට ගාඩ් එක දෙනවා නියමයටම. මට අඩේ මේ පැත්තට හැරුණා ඈ. අරුව දුන්න පාර මැද්දනේ. අඩේ මේ පැත්තට හැරුණා. එන්න නෑ. එන්න බෑ. නෑ වල් ටික කනවා. ගණන් ගන්න කීයක් ඉන්නවද කියලා? අන්න දෙකක් ගියා. යනවා 50ක් අතර. 50 70ක් අතර. අර අරින් කිනාරවල. ඇතුළේ ඉන්න අපිට. අලි පාලමෙත් යටිමුත් ගියොත් හොඳයි ඔය විදිහට නේ. වදිනවද? හයිට් එක කොහොමද තියෙන්නේ? හයිට් එකේ ඉස්සෙත් තියෙනවා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා නෙවෙයි මුම් මේක හදලා තියෙන්නේ. හයිට් එකේ ඉස්සෙත් හයිට් එකේ ඉස්සෙත් වලහාරන් වෙලා තියෙනවා. යට ගහන්න ඕනනේ. යට වලහාරලා ස්ලෝප් කරන්න වෙනවා නැත්නම් අර පාරට බේස් එක ඇද්ද? ඇති. ඒක නම් ඇති මේ පාරට ගුවන් පාලමක් දාන්න නෑ. නේද පාරේ අයින් එජ් එකේ නම් කොන්ක්‍රීට් එකක් දාන්න ස්ලෝප් කරලා. නේ අරහෙන් නම් ගන්න. නෑ එජ් එකේ නම් ගන්න. ඒ කියන්නේ මේකටද? ඔව්. ස්ලෝප් එකටද? ඒ බොම් බහින්න කැමති නෑ කියනවා. කොන්ක්‍රීට් එකේ බහිනවා ගල් වල බහින්නේ කළු ගල්. නෝ කතාවක් කියනවා මොකක් හරි බලන්න. රටව සෙට් එක වෙනම ගේන්නේ. ඉසුරු මම බලා ගන්නම් ඔබ JCB ගාය නතර කරලා අන්න අරයාගේ GPS අර. ඔය GPS එකක් දාලා මම මේ ඇඟිලි වතුරලා ඉන්න බයික් එක මම අර කිව්වා ඒක තාම මෙහෙට දාන්නේ අල්ලන්නේ. අන්න අර කම්බින් අල්ලගත්තා. මම අර කොළ පාට කම්බියක් තියලා තිබ්බන්න උතන. ඔව්. අර අල්ලගන්න. චූටි පැටියද? අර මෙයාගේ GPS තියෙනවා. උගේ තියෙන හයි වෙලා නේ. ඒකෙන් තමයි ඔගෙන් රංචු කිට්ටු වෙනකොට පාර ගාව. රංචු ඉන්න තැන හොයාගන්න ඕකෙන් නේ. 50 ඉලු බං. ඒ මුන් ඇමති කෙනෙක්. ඇමති නේ මුන් ටික අරන් ගියා නම් ආයේ රෝල් අරම ඕනේ නැහැ නේ. රෝල් එකේ ආව මේ කොන්ක්‍රීට් එකේ වැඩ කරනවා. අද? ඔව් අර මෙතෙන් ගියේ අම්මට දුවන්න දිනේ අපේ. ඔව් උඹ මේ තල්ලා තියෙන්නේ මේ උන්ගේ නේ ඉස්සර. නේ ඉස්සර වැව් බැමි තල්ලා තින්නෙත් අලින්ගේ අලි ඇත්තු පොඩි හරක් පොඩි පුර තියෙන සත්තු ඉස්සෙල්ලා ගහනවලු. ඒක තමයි සීපුට් රෝල් කියලා පස්සේ ආවේ. ඊට පස්සේ මේ ලොකු ඇත්තු දාලා අර සීල් කරනවලු. ට්‍රයල් බැලුවා තෑවිලා වෙනවා. කොම්පැක්ෂන් බලුවා. ඔව්. දෙපැත්තම දාලා CCB නම් ඉතින් පාස් වෙන්න බොහොම අමාරු නේද? ඔව්. 50යි කීයද 50 කීයද? 140. නෑ. දැන් මෙහෙනුත් වෙනවා.
නෑ ආපහු යන්නේ නෑ උදේට යන්නේ. ඒ කියන්නේ එහෙන් ඉන්නේ බං. ටර්න් එක මාරු කරනවා. ඔව් දැන් ආවා දැන් ටිකට. අවසාන අලියා ගියා.